ඉතින් අද අපි අරගෙන ආවේ මූන් රිවර් ඩ්‍රාමා එකේ 4 වෙනි කොටස. ඉතින් ඔයාලා මුලින්ම බලන්නේ මේ වීඩියෝ එක නම් මේක බලන්න කලින් අපි කලින් දාපු මුල් කොටස් 3 බලලා එන්න. අපි එදා කතාව නතර කළේ ඔටුන්න හිමි කුමරුගේ සහ දලීගේ ආත්ම නැවතත් ඔවුන්ගේ නියම ශරීර වෙත මාරු වෙන තැනින්නේ. ඉතින් අද අපි යමු එතනින් එහාට මොකද වෙන්නේ කියලා බලන්න. නීගන් ආපසු ඔහුගේම ශරීරයට පැමිණ සිහිසුන්ව සහ ලේ ගලමින් සිටින දලීව අතේ තබාගෙන සිටියා. දලීට හිරිහැර කළ අය දෙස බලන විට ඔහුගේ ඇස් කෝපයෙන් රතු වුණා. මම ඔවුන් සියල්ලන්ම මරන්නම් කියා ඔහු කෝපයෙන් කිව්වා. යුවග රැජින මොහොතකට පසු එතනට පැමිණ එහිදීම ප්‍රධාන අධිකරණ කාන්තාවව සිරගත කිරීමට නියෝග කළා. ආපසු ඔහුගේ කුටියට පැමිණි නීගන් දලීට ඔහුගේ අතින් ඖෂධ පානය කෙරෙව්වා. මේ වෙලාවේ නීගන්ගේ යුනිකරයා වෙස් මුහුණු ඝාතකයා විසින් දමා ගිය සුවඳ මල්ල දුටුවා. රජු වරක් රජයේ සේවකයන්ට පිරිනැමූ සිහිවටන තෑග්ගක් ලෙස ඔහු එය හඳුනාගත්තා. නීගන් මහලු කාන්තාවගේ සාක්ෂිය සිහිපත් කළා. සර්ප එල්ලීම්කරුවන් දින 5කට වරක් වෙස් මුහුණු ගැනුම්කරු හමු වුණා කියලා මහලු කාන්තාව නීගන්ට පවසා තිබුණා. දින 5කට වරක් මාලිගාවෙන් පිටව ගිය රජයේ සේවකයන් ගැන විමර්ශනයක් කිරීමට නීගන් නියෝග කළා. එහි ප්‍රතිඵලය ලෙස එයට හරියටම ගැලපෙන එක් පුද්ගලයෙකුව ඔවුන් හොයාගත්තා. ඒ තමයි ප්‍රධාන අධිකරණ කාන්තාව. ඔවුන් ඇයගෙන් ප්‍රශ්න කිරීමට සිරගෙදර වෙත දිව ගියා. නමුත් වම් රාජ්‍ය අමාත්‍යවරයා මෙවරත් එක් පියවරකින් ඉදිරියෙන් සිටියා. ඔහු ඒවන විටත් ඇයව නිහඬ කිරීම සඳහා මරා දමා තිබුණා. එකම සාක්ෂිකරු මිය ගිය නිසා නීගන් තේරුම් ගත්තේ අමාත්‍යවරයාට විෂ සහිත කුරුල්ලන්ට ආහාර සැපයීම සඳහා අලුත් පුද්ගලයෙක් අවශ්‍ය වනු ඇති බවයි. ඒ නිසා ඔහු තම ආරක්ෂකයින්ට සර්ප ඇල්ලීම්කරුවන් සමීපව නිරීක්ෂණය කිරීමට නියෝග කළා. දින කිහිපයකට පසු දලී අවසානයේ යථා තත්ත්වයට පත් වුණා. ඇය සූදානම් වූයේ මාලිගාව හැර යාමටයි. නමුත් නීගන් ඇයගේ අත අල්ලා ගත්තා. ඇයගේ ඇස් තුළට ගැඹුරින් බලමින් ඔහු ඇයව තමා සමග තබා ගැනීමට දිවුරුම් දුන්නා. ඇයව ආරක්ෂා කිරීම සඳහා ඔහුගේම ජීවිතය කැප කරන බවට පොරොන්දු වුණා. දලී ඔහු දෙස හැරී බැලුවා. ඇයගේ හදවත හැඟීම් වලින් පිරී ගියා. දලීට සුව පහසු නිින්දක් ලබා දීම සඳහා නීගන් තනිවම ඇයට මෘදු සුව පහසු ඇඳක් සකස් කළා. ඒ වෙලාවේ දලී ඇයගේ මනසේ දැවෙන ප්‍රශ්නයකට පිළිතුරු විමසා සිටියා. ඔහු ඔවුන්ගේ සිතුවම ඔහුගේ ආදර ලිපි සමග තබා තිබුණේ කියලා ඇය නීගන්ගෙන් ඇසුවා. නීගන් ඇයගේ කනස්සල්ලට පත් මුහුණ දෙස බැලූ අතර ඔහුගේ සැබෑ හැඟීම් පාපොච්චාරණය කිරීමට ආසන්න වුණා. නමුත් ඇයගේ ආරක්ෂාව සහතික කිරීමට වම් රාජ්‍ය අමාත්‍යවරයා විනාශ කළ යුතු නිසා එය අවසන් වනතෙක් ඔහු ඔහුගේ වචන ගිල දමා බොරු කිව්වා. ඡායාරූපයේ එහි අහඹු ලෙස දමා ඇති බවත් ඇයව මාලිගාවට ගෙන එම හුදෙක් ඇයව සැඟවීමට වෙනත් තැනක් නොමැති නිසා බවත් කියලා ඔහු ඇයට කිව්වා. මේ වචන වලින් දලී දුකටපත් වුණා. ඇය ඔහුගේ ක්‍රියා ආදරය ලෙස වැරදියට තේරුම්ගත් බවට කෝපයට පත්ව ඇය තමා සමගම කේන්ති ගත්තා. වසුව දලීව නිල වශයෙන් කනිෂ්ඨ රාජකීය පස්වන නිලයේ බිසවක් ලෙස පත් කරා. වසුව දලී සහ නීගන් හමු වුණා. ඒ වෙලාවේ නීගන්ගේ යුනික් හදිසි ප්‍රවෘත්තියක් සමග දිව ආවා. ගබඩාවෙන් විෂ සර්පයන් පැන යන බව ඔහු සොයාගෙන තිබුණා. මේ සර්පයන් ක්වින්ටන් වෙළඳ කණ්ඩායමෙන් එන උපහාරයක කොටසක් වූ අතර එම කණ්ඩායම මියගිය අධිකරණ පාලිකාව විසින් කළමනාකරණය කරන ලද එකක් වුණා. මේ අනුව විෂ සහිත ජින් කුරුල්ලන් මාලිගාව තුලම සගව ඇති බව නීගන් තේරුම් ගත්තා. ඔහුව පැහැරගෙන ගිය රාත්‍රියේ ඔහු දුටු කුරුළු කූඩුව සිහිපත් කරමින් ඔහු රහසිගත සිරගයක් සොයා ගැනීමට ඔහුගේ මතකය භාවිතා කළා. කෙසේ වෙතත් ඒ හිස් වූ අතර එක් ලදරු කුරුල්ලෙකු හැර එහි වෙන කිසිවක් තිබුණේ නැහැ. අමාත්‍යවරයා සියලු සාක්ෂි විනාශ කිරීමෙන් පසු හිතාමතාම එය තබා ගොස් ඇත. අමාත්‍යවරයා සාර්ථකව මියගිය අධිකරණ කාන්තාව වරදකරු කර ඔහුගේ අපරාධයෙන් සෝදාගත් බවට කළ පණිවිඩයක් බව මේ නීගන් තේරුම් ගත්තා. මේ අතර සැබෑ වෙස් මුහුණු මිනිසා අමාත්‍යවරයා හමුවීමට පැමිණියා. මොහු විසින් දමා ගිය සුවඳ මල්ල කුරුල්ලන් ගැන හෙළිවීමට හේතුව නිසා අමාත්‍යවරයා කෝපයෙන් ඔහුට අනතුරු ලැබුවා. ඔබේ මවගේ ජීවිතය ඇත්තේ මගේ අතේ නිසා නැවත තමාගේ බලාපොරොත්තු සුන් නොකරන්න කියලා අමාත්‍යවරයා කෝපයෙන් කිව්වා. මාලිගාවට ආපසු පැමිණි නීගන් උරුමකරුවාගෙන් ඇසුවා ලදරු කුරුල්ලෙකු මව සොයා ගැනීමට භාවිතා කළ හැකිද කියලා. උරුමකරුවා හෙළි කළේ ජීන් කුරුල්ලන් අද්විතීය බන්ධනයක් බෙදා ගන්නා බවයි. මවට සැතපුම් ගණනාවක සිට ලදරු වගේ හඬ ඇසිය හැකි බව ඔහු කිව්වා.
ඔවුන්ට මෙය භාවිතා කර සැඟවුණු මව කුරුල්ලා සොයාගත හැකියි. ඊගෙන් වහාම ඔහුගේ මිනිසුන්ට ආසන්න ගුහාවන් සෝදිසි කිරීමට නියෝග කළා. හදිසියේම වම් රාජ්‍ය අමාත්‍යවරයා දලී හමුවීමට පැමිණි බව ලීගෙන් දැනගත්තා. ඊගෙන් තත්පරයක්වත් නාස්ති කළේ නැහැ. ඔහු දලීගේ කාමරයේ වෙත දිව ගියා. කිරුළ හිමි කුමරුගේ භීතිය දැක අමාත්‍යවරයා සිනාසුණා. ඔහුට අවශ්‍ය තහවුරුව ලැබුණා. දලීව ඇත්ත වශයෙන්ම ඊගෙන්ට වැදගත් බව ඔහු දැනගත්තා. ආදරය නැවතත් ඔබේ විශාලතම දුර්වලතාව බවට පත්ව ඇත කියලා අමාත්‍යවරයා පිටවීමට පෙර උපහාසාත්මක ලෙස ලීගෙන්ට කිව්වා. අමාත්‍යවරයාව මේ සැකයෙන් ඉවත් කිරීමට මංමුලා සහගත ලෙස ඊගෙන් ශබ්ද නගා පැහැදිලි කළේ ඔහු දලීව මාලිගාවට ගෙන ආවේ උරුමකාරයෙකු ලැබීම සඳහා සහ දේවමාලිගාවේදී ඔහුව බේරා ගැනීම සඳහා ඇයට ගෙවිය යුතු ණය ආපසු ගෙවීම සඳහා පමණක් බවයි. මෙය ඇසූ අමාත්‍යවරයා අවඥා සහගත සිනහවක් සමග පිටව ගියා. කෙසේ වෙතත් දලීටත් මෙම වචන ඇසුණා. මාලිගාව තුල ආරක්ෂිතව සිටින ලෙසත් ඔහු තනිවම අමාත්‍යවරයා වෙත පරිගැනීම සඳහා ඔහුගේ ජීවිතය ප්‍රාණයට තබන බවත් ලීගෙන් ඇය අසලට පැමිණ කිව්වා. ඔහු තම මියගිය බිරිඳ වෙනුවෙන් මිය යාමට කැමති අතර ඇයව හුදු මෙවලමක් ලෙස සලකන බව විශ්වාස කරමින් ඇය දුකටපත් වුණා. ඔහුගේ නිවසට ආපසු පැමිණි අමාත්‍යවරයා නිර්දය නියෝගයක් ලබා දුන්නා. මියගිය කිරුළ හිමි කුමරිය ලෙසම දලීවත් මරා දැමීමට ඔහු නියෝග කළා. දැන් ඊගෙන් සහ අමාත්‍යවරයා මව කුරුල්ලා සොයා ගැනීමට සහ දලීගේ ඉරණම තීරණය කිරීමට එරෙහිව මාරාන්තික තරගයකට ඇතුළු වී සිටියා. ප්‍රධාන යුනික්ස්වරයා සඳහන් කළේ ඔවුන්ගේ මෑත සාර්ථකත්වය සඳහා ලීඋන්ට ස්තුතිවන්ත විය යුතු බවයි. වසුව ඊගෙන් ඔහුට ස්තුති කිරීම සඳහා ලීඋන් වෙත ගියා. වම් රාජ්‍ය අමාත්‍යවරයා පහත හෙළන ලද පසු ඔහු භූෂිගේ ආරක්ෂාව සහතික කරන බවට පොරොන්දු වෙමින් ලීඋන්ව වැළඳගත්තා. සහෝදරයන් අතර ඇති වූ විශ්වාස බිඳීමේ තත්ත්වය අවසානයේ නැති වී ගියා. පසුව ලීඋන් භූෂි වෙත ගොස් ඔහුගේ හදවත මුදා හැර ඔහු තවමත් ඇයට ආදරය කරන බව පාපොච්චාරණය කළා. ඔහු පොරොන්දු වූයේ කිරුළ හිමි කුමරු අමාත්‍යවරයා පරාජය කළ වහාම ඔහු ඇව දුරස්ථ ස්ථානයකට රැගෙන යන බවයි. එතන ඔවුන්ට ආරක්ෂිතව සිටිය හැකියි. ලීඋන්ගේ වචන නිසා බලාපොරොත්තුවෙන් පිරී භූෂි ඊගෙන් හමුවීමට ගියා. ඇය විෂ සහිත ජින් කුරුල්ලන්ගේ ස්ථානය හෙළි කිරීමට ඉදිරිපත් වූ නමුත් ඒ වෙනුවට ඔහු ඇයට සහ ලීඋන්ට ආරක්ෂිත පලායාමක් සහතික කළ යුතුයි කියලා ඇය ගනුදෙනුවක් යෝජනා කළා. ඊගෙන් ගනුදෙනුවට එකඟ වුණා. එදින රාත්‍රියේ භූෂිගේ උපදෙස් අනුගමනය කරමින් ඊගෙන් ඉනාං කන්දෙහි පාමුල බීර කර්මාන්ත ශාලාවකට පැමිණියා. ඔහු රැගෙන ආ ලදරු කුරුල්ලාගේ කෑගැසීම් මගින් මෙහෙයවන ලද ඔහු ගොඩනැගිල්ල පිටුපසින් සැඟවී තිබූ රහසිගත මාර්ගයක් සොයාගත්තා. කණ්ඩායම උමගට ඇතුළු වූ නමුත් ටික දුරක් යන විට උමග අවසන් වුණා. කෙසේ වෙතත් ඊගෙන් ලදරු කුරුල්ලා පිස්සු වැටෙන ලෙස හඬන බව දැක්කා. මව කුරුල්ලා ඝන පාෂාණ බිත්ති පිටුපස සැඟවී ඇති බව උපකල්පනය කළ ඊගෙන් එය බිඳ දැමීම සඳහා කණ්ඩායමක් සමග ඊළඟ දින නැවත පැමිණීමට තීරණය කළා. කුරුල්ලා සෙවීමට වැඩ කළ නිසා ලීගෙන් මේ දින කිහිපයේ දලීව හමුවීමට ඇවිල්ලා තිබුණේ නැහැ. දින ගණනාවක් ඔහුව නොදැකපු නිසා ඇය ඔහුගේ කුටියට ආහාර පෙට්ටියකුත් රැගෙන පැමිණියා. නමුත් ඔහුගේ මේසය මත ඔහුගේ මියගිය බිරිඳ වෙනුවෙන් පරිගැනීමේ සැලසුම් විස්තර කරන සටහන් ඈ දුටුවා. ඔහු තමා ඇයගේ ආදේශකයක් ලෙස පමණක් සිතනවා යයි සිතන හදවත බිඳුණු ඇය නිහඬව එතනින් පිටව ගියා. දලී තමා හමුවීමට පැමිණ ඇති බව ඇසූ ඊගෙන් ආපසු දිව ආ නමුත් ඔහු ඒ වන විටත් ප්‍රමාද වී තිබුණා. යුනික්ස්වරයා පැවසුවේ ඇය ලදරු කුරුල්ලා පරීක්ෂා කිරීමට ගොස් ඇති බවයි. එවිට දලී සෑම දිනකම කුරුල්ලා වෙත යන බවත් නිහඬව අමාත්‍යවරයා පහත හෙළීම සඳහා ඇයගේ කොටස කරමින් සිටින බවත් ඊගෙන් මේ වෙලාවේ තේරුම් ගත්තා. මේ නිසා අමාත්‍යවරයා දලීව ඉලක්ක කළ හැකි බවට බිය වූ ඊගෙන් තීරණය කළේ ඔහුට උදෑසන දක්වා බලා සිටිය නොහැකි බවයි. එම රාත්‍රියේම ඔහු තම මිනිසුන් සමග උමග කඩා දැමීමට කටයුතු කළා. ඒ වන විටත් ඇතුළත සිටි වෙස් මුහුණු මිනිසා ඊගෙන්ව දුටුවා. අමාත්‍යවරයාගේ නියෝග අනුගමනය කරමින් ඔහු පුපුරන ද්‍රව්‍ය වෙත සම්බන්ධ කර ඇති නූලක් දල්වා ඉක්මනින් පලා ගියා. ඊගෙන් යකඩ දොර පයින් හැර දැවෙන නූල කපා දැමුවා. නමුත් ඒ වෙලාවේ ජින් කුරුල්ලා අවස්ථාව ලබාගත් අතර විවෘත දොර හරහා එළියට පියාසර කළා. ඊගෙන් සහ ඔහුගේ මිනිසුන් කුරුල්ලා ලුහු බදිමින් ගුහාවෙන් එළියට පැමිණියා. නමුත් ඔවුන් පිටතට පියවර තැබූ මොහොතේම වෙස් මුහුණු මිනිසා ඉතිරි පුපුරන ද්‍රව්‍ය පුපුරවා හැර ගුහාව කඩා දමා සියලු සාක්ෂි සුන්බුන් තුල වලලා දැම්මා.
ජිම් කුරුල්ලා ඇගේ පැටියා සොයමින් මාලිගාව වෙත ගියා. මාරාන්තික සත්වයා දැක රාජකීය ආරක්ෂකයින් ඔවුන්ගේ ආයුධවලින් එයට පහර දීමට සූදානම් වුණා. ඊගෙන්ට වම් රාජ්‍ය අමාත්‍යවරයා පෙරලා දැමීම සඳහා සාක්ෂියක් ලෙස කුරුල්ලා ජීවත්ව අවශ්‍ය බව සිහිපත් කරමින් දලී ඔවුන් නැවතුවා. ඇය විවෘත මළුවෙහි ලනු සකස් කිරීමට ආරක්ෂකයින්ට නියෝග කළ අතර ඇය කුරුල්ලා තමා දෙසට ගෙන්වා ගැනීමට දලී ශක්තිමත් ලෙස ලදරු කුරුල්ලා රඳවා ඇති කූඩුව සෙලුවා. එයින් කෝපයට පත් වූ යෝධ කුරුල්ලා දලී පසුපස එළවුවා. ඇය අල්ලා ගැනීමට ආසන්න වන විට ඊගෙන් නිවැරදි වෙලාවෙම එතනට පැමිණියා. ලනු මගින් වැද කුරුල්ලා අල්ලාගත්තා. ඇයව ප්‍රශංසා කරනව වෙනුවට ඊගෙන් කෝපයෙන් ඇය වෙත පැමිණ ඔහුගේ පලිගැනීමේ සැලසුම්වලට නිරන්තරයෙන් මැදිහත් වී සියල්ල විනාශ කිරීමට ආසන්න වන බවට චෝදනා කරමින් දැඩි ලෙස බැන වැදුණා. හදිසියේම චීන් කුරුල්ලා බන්ධන වලින් මිදී දලී දෙසට ඒමට පටන් ගත්තා. ඊගෙන් ඔහුගේ දුන්නගෙන කුරුල්ලාගේ විෂ ග්‍රන්ථිය වෙත ඍජුව ඉලක්ක කළා. ගින්දර සහිත ඊතලය වැදීමෙන් කුරුල්ලා ක්ෂණිකව අලු බවට පත් වුණා. අමාත්‍යවරයාට එරෙහිව ඇති එකම සාක්ෂිය දැන් අලු ගොඩක් බව තේරුම් ගනිමින් දලී බිම කඩා වැටි අඩන්න පටන් ගත්තා. ඇය ඊගෙන්ගේ සැලසුම විනාශ කිරීම සඳහා තමාටම දොස් පවරා ගත්තා. කුරුල්ලා මිය ගිය විට ඊගෙන් ඔහුගේ මියගිය බිරිඳගේ සොහන බැලීමට ගියා. ඔහු ඔවුන්ගේ විවාහ මුද්ද සොහන් ගලට තැබුවා. අවසානයේ එය ඇය වෙත ආපසු ලබා දීමෙන් ඔහු අතීතය මුදා හැරියා. වසුව ඔහු දලී වෙත ආපසු පැමිණියා. ඇය තවමත් ලැජ්ජාවෙන් හඬමින් සිටියා. ඔහු ඇයව සනසා ඔහුගේ හදවතේ සත්‍ය හෙළි කළා. ඔහු පරිගැනීම සඳහා ජීවත් වූ බවත් එය ඔහුගේ මියගිය බිරිඳගේ මරණය සඳහා සාධාරණයක් කිරීමේ එකම මාර්ගය වූ බවත් ඔහු පැහැදිලි කළා. ඔහු විශ්වාස කළේ ඇය වෙනුවෙන් පරිගැනීමෙන් පමණක් ඔහුට ඔහුගේ වරද සෝදා හැර අවසානයේ පිරිසිදු හදවතකින් දලී ඉදිරියේ සිටගෙන නව ආදරයක් ආරම්භ කිරීමට සූදානම් වීමට බවත් ඔහු ඇයට කිව්වා. ඊගෙන් මෘදු ලෙස ඇයගේ කඳුළු පිස දැමූ අතර අවංකව ඔහුගේ හැඟීම් පාපොච්චාරණය කර ඇයව සිපගත්තා. අවසානයේ ඔවුන් එකිනෙකාට ඔවුන්ගේ හදවත් විවර කරා. වම් අග්‍රාමාත්‍යවරයා ජීන් කුරුල්ලාගේ මල සිරුර දුටු අතර කාන්තාවක් නිසා ඔහුගේම අතින් ඔහුගේ පලිගැනීමේ බලාපොරොත්තු විනාශ කිරීමට හැකිවීම ගැන ගැන්ට උපහාසාත්මක ලෙස සිනාසුණා. ඊළඟ දිනයේ වම් අග්‍රාමාත්‍යවරයා ජීන් කුරුල්ලා අහසෙන් එවන ලද ආපදාවක් බවට පත් කිරීමට උත්සාහ කළා. ජනතාව සංසුන් කිරීම සඳහා උත්සවයක් පැවැත්වීමට කිරුළ හිමි කුමරුගෙන් ඉල්ලා සිටියා. ඊගෙන් ව්‍යාජ ලෙස එකඟ වූ අතර උත්සවය සංවිධානය කරන අතරතුර විවාහ උත්සවයක් පැවැත්වීම අපහසු බව පවසමින් తాවකාලිකව ජාතික විවාහය කල් දැමීමට මෙම අවස්ථාව භාවිතා කළා. ඊගෙන් ලී උන්ට එම උමග පැවති වීර ගබඩාවේ හිටපු හිමිකරු පිළිබඳව විමර්ශනය කිරීමට නියෝග කළා. වම් අග්‍රාමාත්‍යවරයා එම පුද්ගලයාට වීර ගබඩාව විකුණා ඇති බව පෙන්වන සාක්ෂි ලී උන් සොයාගත්තා. ඊගෙන් හමුවීමට යාමට පෙර ලී උන් ගූෂි හමු වුණා. වම් අග්‍රාමාත්‍යවරයා පළමුව ජිම් නම් පුද්ගලයෙකුට වීර ගබඩාව විකුණා ඇති අතර පසුව ජිම් එය ප්‍රධාන උසාවි කාන්තාවට විකුණා ඇති බව ඔහු ඇය සමග පැවසුවා. ජිම් නම ඇසූ විට ගූෂිගේ ප්‍රකාශය වෙනස් වූ අතර ඇය ඉක්මනින් බොරු කීවේ ඇය ඔහු නොදන්නා බවයි. ගැන්වම් අග්‍රාමාත්‍යවරයාගේ අපරාධ සාක්ෂි විමර්ශනය කරන අතර දලී විශේෂයෙන් මුල්තැන්ගේට ගොස් පෞද්ගලිකව ඔහුට ආහාර සකස් කළා. ඇය පළමු වරට උයන නිසා ඇය ඇගේ ඇඟිලි කිහිප වතාවක් කපා ගත්තා. ඊගෙන් ඇගේ තුවාල වූ ඇඟිලි දැක වේදනාවෙන් ඇගේ අතින් අල්ලගෙන ඇය සෑදූ ආහාර උත්සාහ කර බැලුවා. අනපේක්ෂිත ලෙස ඔහු එක්කටකින්ම වමනය කිරීමට ආසන්න වුණා. නමුත් එයින් දලී දුකට පත්විය හැකි නිසා ඔහු එය දරා ගැනීමට උත්සාහ කළ අතර මුළු බඳුනම අමාරුවෙන් කෑවා. තත්පරයකට පසු දලී තව බඳුනක් ගෙන ආවා. ඊගෙන්ට සම්පූර්ණයෙන්ම පිරී යනතුරු කෑම කන්න සිදු වුණා. එම කෑම රසවත් නොමැති බව දලී යුනික්ගෙන් දැනගත්තා. එය රසවත් නොවන බව දැන සිටිය දීප් මෝඩ ලෙස නතර නොකර දිගටම කෑම ගත් නිසා ඇය ලීගෙන්ට බැන වැදුණා. එම කෑම කපු නිසා අපහසුවෙන් ඉන්න ලීගෙන්ව ඇය කාමරයට ගෙන ගියා. ඉන්පසු ඔහුව සංවාහනය කළා. ඔවුන්ගේ සම ස්පර්ශ වූ විට ලීගෙන්ට අමුතු සිතුවිලි ඇති වුණා. දලීද නුසුදුසු යමක් කිරීමට යෝජනා කළා. ලීගෙන් බලාපොරොත්තුවෙන් ඔහුගේ ඇස් වසාගත් නමුත් අනපේක්ෂිත ලෙස දලී රිදී ඉදිකටුවක් ගෙන ඔහුගේ ඇඟිල්ල සිදුරු කළා. ලීගෙන් කෑ ගැසූ අතර අවසානයේ ඔහුගේ බඩේ තිබූ අපහසුව මෙයින් සුව වුණා. ඔහුගේ ඇඟිල්ලෙන් ලී ගලන නිසා දලී ලීගෙන්ගේ තුවාලය පිස දැමීමට උදව් කිරීම සඳහා ජල බේසිමකින් රෙදි කැබල්ලක් සේදුවා.
නීගෙන් ඉක්මනින් ඇයව නැවැත්වීමට උත්සාහ කළා. දෙදෙනාගේ රුධිරයේ ජලයේ එකට මිශ්‍ර වීම නිසා ඔවුන් ක්ලාන්ත වුණා. පසුව දෙදෙනා අවදි වූ අතර ඔවුන් නැවතත් ශරීර මාරු කරගෙන තිබුණා. ඔවුන් පුදුම වීමට පෙරවම් අග්‍රාමාත්‍යවරයා හදිසියේම එතනට පැමිණියා. මෙවර ඔහුට දලීව ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යාමට අවශ්‍ය වුණා. ඊයේ රාත්‍රියේ යමෙකු මාලිගාවට ලදරු කුරුල්ලන් ගෙන විත් මව් කුරුල්ලා ආකර්ෂණය කර ගන්නා බව කෙනෙකු දැක ඇති බව ඔහු කිව්වා. වාසනාවකට ලීගැන් සහ දලී ශරීර මාරු කර තිබුණා. දලීගේ ශරීරයේ සිටින ලීගැන් සංසුන්ව වම් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශ්න කිරීම බාරගත්තා. ලීගැන් කාමරයට ආපසු පැමිණ ශරීර මාරුවට හේතුව ගැන දලී සමග සාකච්ඡා කළා. අනපේක්ෂිත ලෙස දලී විසින් ලීගැන්ට නිහඬ වන ලෙස කිව්වා. දලී ශරීර මාරු කිරීමවල පොදු දේ ගැන සිතුවා. ඇය ඇගේ ශරීරයේ තුවාල දෙස බැලුවා සහ ජලය සෑම විටම සම්බන්ධ බව තේරුම් ගත්තා. හදිසියේම ඇයට අවබෝධයක් ඇති වුණා. දලී ඇගේ ඇඟිල්ල සිදුරු කළා. ඔවුන් දෙදෙනාගේ රුධිරයේ ජලයේ මිශ්‍ර වීමට ඉඩ දුන්නා. රතු ආලෝකයක් දිස් වූ අතර දෙදෙනා නැවතත් ශරීර මාරු කර තිබුණා. දලී ප්‍රීතියෙන් අත්පුඩි ගසමින් සතුට සැමරුවා. නීගෙන් ඇයගේ ප්‍රීතිමත් පෙනුම දෙස බැලූ අතර ඇගේ අත තුවාල වී ඇති නිසා ඔහු බෙහෙත් ගෙන තුවාලවලට යෙදුවා. වම් අග්‍රාමාත්‍යවරයා දලීගේ හිටපු අසල්වැසියන් අත්අඩංගුවට ගැනීමට නියෝග කළා. ඇය ගැන අපහාස කිරීමට ඔවුන්ට බල කළා. වසුව ඔහු පාපොච්චාරණයක් බල කිරීම සඳහා ප්‍රධාන උසාවි කාන්තාවගේ යටතේ සිටි කාන්තාවකට වද හිංසා පැමිණෙවා. පාපොච්චාරණයක් ලැබීමෙන් පසු ප්‍රධාන උසාවි කාන්තාවගේ යටතේ සිටි කාන්තාව ජින් කුරුල්ලන් මුදා හැරීම පාපොච්චාරණය කර ඇති බවත් ඇය බීර ගබඩාවට සම්බන්ධ ගුහාවක කුරුල්ලන් ඇති දැඩි කළ බව හෙළි කළ බවත් වම් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. නීගෙන් විශ්වාස කළේ වම් අග්‍රාමාත්‍යවරයාට අවශ්‍ය වන්නේ එම කාන්තාව මත වරද පටවා නඩුව අවසන් කර විවාහය නැවත ආරම්භ කිරීමට බවයි. අනපේක්ෂිත ලෙස වම් අග්‍රාමාත්‍යවරයා දිශාව වෙනස් කළා. ජීන් කුරුළු නඩුව කුමන්ත්‍රණයක් අඩංගු බව කියමින් ප්‍රධාන උසාවි කාන්තාව අපරාධකරුගේ ඉත්තෙකු පමණක් වූ අතර ඔහුට විමර්ශනය කිරීමට වැඩි කාලයක් අවශ්‍ය බව වම් ඇමතිවරයා පැවසුවා. නීගෙන් වම් අග්‍රාමාත්‍යවරයාගේ අභිප්‍රාය තේරුම් ගත්තේ නැහැ. නමුත් මෙය ඔහුට පුපුරන ද්‍රව්‍ය මගින් විනාශ කරන ලද ගුහාව හාරා එදින පැන යාමට කාලය නොතිබූ වෙස් මුහුණු පුද්ගලයාගේ සිරුර සොයා ගැනීමට වැඩි කාලයක් ලබා දුන්නා. රාජ්‍ය කටයුතු සමග කටයුතු කිරීමෙන් පසු ලීගෙන් විශේෂයෙන් දලීට අලුත් ඇඳුමක් ඇඳීමට ආරාධනා කළා. ඇයව පුදුමයකින් පුරවා ඇයට මල් වැස්සක් නිර්මාණය කළ අතර ඉන්පසුව මල් පෙති වලින් පිරුණු මල් සපත්තු යුගලක් ලීගෙන් ඇයට තෑගි කළා. ලීගෙන් දලීට ඔහුගේ ප්‍රේමය පාපොච්චාරණය කළා. දලී සපත්තු වල තිබූ විවාහ මුද්ද දැක ලීගෙන්ගේ හදවත තේරුම් ගත්තා. ඇය ඔහුගේ භාර්යාව වීමට එකඟ වුණා. ස්වර්ගයේ සහ පොළොවේ සාක්ෂිය යටතේ සහ ආදරණීය මල් වැසි තුල ඔවුන් දෙදෙනා විවාහ චාරිත්‍ර සිදු කළා. රාත්‍රියේ දෙදෙනා එකිනෙකාගේ ඇඳුම් ඉවත් කරමින් උද්‍යෝගිමත් ලෙස විවාහ රාත්‍රිය සැමරුවා. ඒ අතර ලී උන්ජින් පවුලේ නිවස අසල අසල්වැසියන්ගෙන් දැනගන්නවා ජින් පවුල අවුරුදු 5කට පෙර පලා ගොස් ඇති බව. ඒ වගේම ජින් වරක් වම් අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ පිටත වහලෙකු වූ බවත් ඔහු දැනගත්තා. මේ තොරතුරු සමග ලී උන් ඉක්මනින් ලීගෙන්ව බැලීමට ගියා. ලීගෙන්ද තවත් සාක්ෂියක් සොයාගෙන තිබුණා. විෂ වීමෙන් මියගිය සර්ප ඇල්ලීම්කරුවන්ගේ මරණ පරීක්ෂණ වාර්තා සමාලෝචනය කිරීමෙන් සියලුම ගොදුරු වූවන්ගේ මාරාන්තික ස්ථාන ඔවුන් මිය යාමට පෙර යමෙකු විසින් කටු චිකිත්සා කර ඇති බව ඔහු සොයාගෙන තිබුණා. තවද ඔහු විමසීම සඳහා අභ්‍යන්තර වෛද්‍ය කාර්යාංශයට ගිය විට දින කිහිපයකට පෙර ඩෝචුන් නම් කාන්තා වෛද්‍යවරියක් නිවාඩු ඉල්ලා මාලිගාවෙන් පිටව ගොස් ඇති බව දැනගෙන තිබුණා. ලීගෙන් ලී උන්ට පැවසුවේ ඩෝචුන් බොහෝ විට වෙස් මුහුණු පුද්ගලයා බවයි. එදින රාත්‍රියේ ලීගෙන් පුපුරන ද්‍රව්‍ය මගින් විනාශ කරන ලද ගුහාව පිරිසිදු කිරීමට මිනිසුන් මෙහෙයවන ලද අතර වෙස් මුහුණු පුද්ගලයාගේ සිරුර සෑම තැනකම සෙව්වා. නමුත් ගුහාව හිස් විය. ලීගෙන් ගුහාවේ අවසන් ස්ථානයේ විත්තියෙන් රහස් මාර්ගයක් සොයාගත්තා. ඒ අතරම බුෂේ වෙස් මුහුණු මිනිසාට මෙම ස්ථානයේ හැර යන ලෙසත් ඇගේ මව ගැන කරදර නොවන ලෙසත් උපදෙස් දුන්නා. මෑතක සිට මියගිය රැජින විෂ තේ පානය කිරීම සහ මිය යාමට පෙර රුධිරය වමනය කිරීම පිළිබඳ සිහිනයක් දලීට නිතර පෙනුණා. එයට හේතුව ශරීර මාරු කිරීමෙන් පසුවද ඇයට තවමත් ගැන්ගේ මතකයන් ඇති නිසා කියලා ඇය සිතුවා. කුතුහලයෙන් ඇය අවුරුදු ගණනාවකට පෙර සිදු වූ දේ ගැන සේවිකාවගෙන් විමසුවා. රැජින මියගිය පසු කිරුළ හිමි කුමරියගේ කාමරයේ කොටයක සගව තිබී විෂ සොයාගත් බව ඇය දැනගත්තා.
මේ අතරේ මිනිසුන් පිරිසක් ඇතුළට දිවා අතර රජුගේ නියෝග ක්‍රියාත්මක කරමින් දලීව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා රාජකීය සිරගෙදරට ගෙන ගියා. රජු ඉදිරියේ වම් අග්‍රාමාත්‍යවරයා දලී ජීන් කුරුළු නඩුවේ අපරාධකරු ලෙස බොරු චෝදනා කළා. ප්‍රධාන උසාවි කාන්තාවගේ යටතේ සිටි කාන්තාව ඉදිරියට ආ අතර ඇය පැවසුවේ අවුරුදු ගණනාවකට පෙර සිදු වූ සිදුවීම් වලට පළිගැනීම සඳහා ජීන් කුරුල්ලන් මාලිගාවට ගෙන ඒමට ඇයට නියෝග කළේ දලී බවයි. දලී එම වසරේ ව්‍යාජ මරණයක් සිදු කර පලා ගිය කිරුළහිමි කුමරිය බවත් ඇය පැවසුවා. ඉන්පසු දලී කතා කිරීමට පෙර ඇයගේ අසල්වැසියන් දෙදෙනෙකුද ඉදිරියට ආ අතර දලීගේ පවුල අවුරුදු 5කට පෙර හණයන් වලින් මාරු වූ බව කියමින් ඔවුන් සාක්ෂි දුන්නා. පැහැදිලි සාක්ෂි සමග වම් අග්‍රාමාත්‍යවරයා දලීට මරණ දණ්ඩනය නියෝග කිරීමට රජුගෙන් ඉල්ලා සිටියා. රූකඩ රජෙකු ලෙස රජුට කීකරු වීමට පමණක් සිදු වුණා. මරණ දණ්ඩනයට ගෙන යන විට දලී දැක්කේ එම සාක්ෂි දුන් කාන්තාවගේ පාදයේ කැලල් නොමැති බවයි. වීර කර්මාන්ත ශාලාව අසල තිබූ ගුහාව තිබුණේ කදුකර ප්‍රදේශයක නිසා නිතර එහි ගියානම් පාදයේ එතරම් සිනිදු විය නොහැක. එසේනම් ඇය පැහැදිලිවම නිතර කඳුකර මාර්ග මත ඇවිදින කෙනෙකු නොවේ සහ නිසැකවම වෙස් මුහුණු පුද්ගලයා හෝ ගුහාවට කුරුල්ලන්ට ආහාර දීමට ගිය කෙනෙකු නොවේ කියලා ඇය තේරුම් ගත්තා. දලී සීමාවන්ගෙන් මිදී කාන්තාවගෙන් විමසුවේ ස්මිත් ගබඩාව අසල ගුහාවට ගොස් චීන් කුරුල්ලන් ඇති දැඩි කිරීමට නියෝග කළේ ඇයද යන්නයි. කාන්තාව එය සත්‍ය බව පිළිගත්තා. නමුත් සියල්ලෝම දැන සිටියේ ජීන් කුරුල්ලන් ඇති දැඩි කිරීමේ ස්ථානයේ වීර ගබඩාවි බවයි. පැහැදිලිවම මේ කාන්තාව බොරු කියමින් සිටින බව හැමෝම තේරුම් ගත්තා. රජු සියල්ල නතර කිරීමට නියෝග කිරීමට සහ නැවත හෙට දින ප්‍රශ්න කිරීමට නියෝග කළා. මේ මොහොතේම ලීගෙන් හදිසියේම පෙනී සිටි අතර වම් අග්‍රාමාත්‍යවරයා ජීන් කුරුළු නඩුවේ සැබෑ අපරාධකරු ලෙස හෙළි කළා. ඔහු ගුහාවෙන් සොයාගත් රහස් දොර හරහා වම් අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කෙලින්ම යන රහස් මාර්ගයක් සොයාගෙන තිබුණා. මෙම මොහොතේදී වම් අග්‍රාමාත්‍යවරයාගේ නිවස වට කිරීමට සොල්දාදුවන් ගෙන ගියා. ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි සමග වම් අග්‍රාමාත්‍යවරයාට බලය අහිමි වූ අතර ඔහුව එවෙලේම සිරගත කළා. වම් අග්‍රාමාත්‍යවරයාගේ දියණිය වන ගුෂි ඇගේ පියා අත්අඩංගුවට ගත් බව පුවත ඇසූ විට සතුටු වුණා. ඇය සහ ඇගේ සේවිකාව ලී උන් බැලීමට ගියා. වසුව දෙදෙනා ඇඳුම් වෙනස් කර එකට පැන ගියා. ඔවුන් තම සේවකයන් සමග වෙරළට ගොස් ක්වින් රටට නැවෙන් පැන යාමට සූදානම් විය. නමුත් දැනටමත් කඳුර වැටි ඇති බැවින් සිල් දෙනාට අසල ආපන ශාලාවක රාත්‍රිය ගත කිරීමට හැර වෙනත් විකල්පයක් නොතිබුණි. එදින රාත්‍රියේ වම් අග්‍රාමාත්‍යවරයාව ඔහුගේ සහචරයන් විසින් සිරගෙදරෙන් ගලවා ගත්තා. ඔහු කෝපයෙන් වට වූ මුහුණකින් එතනින් පිටව ගියා. ඉතින් මේ විදියට තමයි අපේ කතාවේ 4 වෙනි කොටස එවර වෙන්නේ. ඉතින් මෙහෙම එළියට එන වම් අගමැති දලීව මරා දමයිද? ඒ වගේම Tamanගේ දුව එක්ක පැනලා ගිය ලී උන්ව අල්ලා ගනීද? එහෙනම් 5 වෙනි කොටසෙන් හමු වෙමු.